සීයේ ඊයේ රැසුපුන් හොල්මනක් දැකලා හොඳටම බය වෙලාලුනේ. හොල්මනකට බය වෙන්න හොල්මන් කියලා දෙයක් තියෙන්න එපාය. මිනිහකතු බොරු කතාවක්ද කොහෙද? හොල්මන් කියලා දෙයක් ඇත්තටම තියෙනවා පුතේ. ඔයාගේ යාළුවා ඇත්තටම හොල්මනක් දකින්න ඇති පුතේ. මොකද මමත් පුතා වගේම හොල්මන් කියලා දෙයක් නැහැ කියලා හිතාගෙන හිටපු මනුස්සයෙක්. ඒත් මට සිද්ධ වුණ එක්තරා සිද්ධියකට පස්සේ හොල්මන් කියලා දෙයක් ඇත්තටම මේ ලෝකේ ඉන්නවා කියලා මට තේරුණා. ඇයි සීයට මොකද උනේ? ඒ කාලේ මම රස්සාව කළේ මීගමුවේ ප්‍රසිද්ධ හෝටලයක. මගේ වැඩ ඉවර වෙලා ගෙදර එන්නේ රෑ 12ට විතර. ඒත් මම ගෙදර එද්දී රෑ 12:45 එක වගේ වෙනවා. ඔය සිද්ධිය උනේ මට මතක හැටියට 1979. එතකොට ඔයාලගේ අම්මත් ගොඩක් පොඩි. මම වෙනදා වගේම රෑ 12ට වැඩ ඉවර වෙලා එදා මම හෝටලෙන් ඉතුරු වුණ බෙදපු මාළු පෙද කීපයකුත් අරගෙනම ගෙදර යන්න හෝටලෙන් එළියට බැස්සා. මම හැමදාම ගෙදර ගියේ පයින්. මට ගෙදරට යන්න පාරවල් දෙකක් තිබුණා. එයින් එකක් තාර පාර. අනිත් පාර වැටලා තිබුණු කැලෑව මැද්දේ. මම හැමදාම ගෙදර ගියේ කැලෑව මැද්දෙන් වැටලා තිබුණු ඔය කුඩා පාරෙන්. මොකද ඒ පාරෙන් ගියොත් මට ඉක්මනට ගෙදරට යන්න පුළුවන් වෙනවා. එදා මම හෝටලෙන් එළියට බහිද්දිම හෝගාල වහිනවා. ඉතින් මම කුඩේකොත් තියලගෙන මාළු පාර්සලයක් අනිත් අතින් අරගෙන ගෙදරට යන්න පිටත් වුණා. මම කැලෑව ගාවට කිට්ටු වෙද්දී විදුලි කොටන්න පටන් ගත්තා. ඒත් එක්කම තව ටික දුරක් ඇවිදගෙන යද්දී එක පාරටම මං ගාවෙන් අමුතු දුර්ගන්ධයක් දැනෙන්න ගත්තා. මම හිතුවා වැස්සහින්දා කොහෙන් හරි යාව දුර්ගන්ධයක් වෙන්න ඇති කියලා. මම ටිකෙන් ටික කැලෑව ගාවට ආවා. මම කැලෑව පාරෙන් යද්දී අරගෙන යන උළුවත්ත පත්තු කරන්න බැලුවා. උළුවත්තයි ගිනි පෙට්ටියයි දෙකම වැස්සට හොඳටම පෙනෙලා තිබුණේ. මොකද ඒ කාලේ අපිට ටෝච් තිබුණේ නැහැ පුතේ. උළුවත්ත පත්තු කරගෙන තමයි කළුවරේ යන හැම තැනම ගියේ. ඉතින් මම උදේට වැඩට යද්දී ගිනි පෙට්ටියකුත් එක්ක උළුවත්ත කැලෑ පඳුරකට හේතු කරලා යන්නේ. මොකද රෑට කැලෑ පාර ගොඩක් කළුවරයි. ඉතින් ඔය උළුවත්ත පත්තු කරගෙන තමයි ගෙදර යන්නේ. ඒත් එදා වැස්ස හින්දා ඒ දෙකම තෙමිලා තිබුණේ. දැන් මං මොකද කරන්නේ? කොහොමද ගෙදර යන්නේ? අනිත් පාරට යන්න ගියොතින් මෙතන ඉඳන් මහා පාරටම තව 70ක් පයින් යන්න වෙනවා කියලා කල්පනා කරම වටපිට බැලුවා.
වටේටම ගන අන්ධකාරය ඒ අස්සෙන් වහිනවා කොච්චර අන්ධකාරයක් තිබුණද කිව්වොතින් මට ළඟ තියෙන ගහක්වත් පේන්නේ එතකොටම මුළු කැලෑවම දීප්තිමත් වෙන්න තරම් ලොකු එළියක් විහිදුණා. ඒ එළිය විනාඩි කිහිපයක් වැටුණා. ඉතින් මම දෙපාරක් හිතන්නේ නැතුව ටික දුරක් වේගෙන් නැවිදගෙන ගියා. ඊළඟ විදිල්ල කොටනකන් බලාගෙන හිටියා. ආයෙ විදිල්ල කොටපුවාම ආයෙ ටික දුරක් වේගෙන් ඇවිදගෙන ගියා. ඔහොම කීප පාරක් වේගෙන් ඇවිදගෙන ගිහින් නතර වුණ තැනකදී අර මට කලින් දැනුණ දුර්ගන්ධය ආයෙ දැනෙන්න ගත්තා. මම කොච්චර හොල්මන් විශ්වාස කරපු නැති කෙනෙක් වුණත් ඒ වෙලේ මගේ හිත ගැස්සුණා. මගේ ගාව බැදපු මාළු පාර්සලය තියෙනවා නේද කියලා මට මතක් වුණා. මොකද බැදුම් වලට පෙරේතයෝ පස්සෙන් එනවා කියලා ගම්මු කියන කතා මම අහලා තිබුණා. ඒත් මම ඒව විශ්වාස කරන්න ගියේ නැහැ. මට නැහැ. පෙරේතය හොල්මන් කියලා දෙයක් මේ ලෝකේ නැහැ. ඔය ඔක්කොම බොරු කතා. මට මේ කැලෑවේ මැරිච්ච සතෙක්ගෙන් ආව දුර්ගන්ධයක් වෙන්න ඇති කියලා හිතාගත්තා. මට එක පාරටම මාළු පාර්සලය දිහා බැලුණා. තව විදුලි එළි 3ක් වැටුණා නම් මම ගෙදර කියලා මම මටම කියාගත්තා. ඒත් එක්කම තව විරිල්ලක් හිතුවා. මම දුවලා ගියා. පත්වලාවේ මම මේ කොහෙටද ඇවිල්ලා තියෙන්නේ? මේ ගමේ කන්නස්සනේ. මට කොහොමද පාර වැරදුනේ? මම ගෙදරට යන හරි පාරනේ ආවේ. මොකද මම හැමදාම වැඩ ඇරිලා යන පාරනේ. මට ඔය පාරේ කොහොමත් වරදින්න විදියක් නැහැ. කළුවරේ වුණත් අතපත ගාගෙන මට ගෙදර යන්න පුළුවන් කියලා මම දන්නවා. ඔහොම හිතා ඉන්නද්දිම ආයේ කළුවර වුණා. දැන් ඉතින් පනස්සෙන් එළියට ගිහිල්ලා ගෙදරට යන පාර හොයාගන්න තව විදිල්ලක් කොටනකන් ඉන්න සිද්ධ වුණා. වැස්සන් ටිකෙන් ටික අඩු වෙලා ගියා. ඒත් මගේ වාසනාවට විදුලි කොටන එක නැවතිලා තිබුණේ නැහැ. ඒත් එක්කම මට අර දුර්ගන්ධය ආයෙත් ආවා. ඒත් එක්කම මට පිටිපස්සෙන් ඒ කියන්නේ කනත්ත පැත්තේ නමුතු සත්වයක් ආවා. හරියට කවුරු හරි ගොරෝන ගමන් කියපු තුවලින් නැද සූර ගන්නවා වගේ සද්දයක් ආවා. මම හොඳටම බය වුණා. මොකද මම මීට කලින් එහෙම සද්දයක් කවදාවත් අහලා තිබුණේ නැහැ. මම පිටිපස්සේ ඇරිලා බැලුවා. මම දැක්ක ගන අන්ධකාරයක් විතරයි. ඒත් අර සද්දේ ළඟම ඇහෙන්න ගත්තා. ඒත් එක්කම තව විදිල්ලක් හිතුවා.
අම්මෝ දැකපුවේ මාව සීතල වෙලා ගියා. මාව එතනම ගල් ගැහුණා වගේ මට තේරුණා. මොකද මට ටිකක් එහාට වෙන්න කනත් අඩි 7කට කුට විශාල මිනිසෙකුට සමාන ඡායාවක් මම දැක්කා. දැන් මාව බයට යොල්ලනවා. මට කරන්න දෙයක් හිතාගන්න බැහැ. මම කොච්චර බය වුණාද කිව්වොත් මාව ගල් ගැහිලා වගේ මට ඒ වෙලේ දැනුනේ. මට කුණුහරුප දෙක තුනක් ඉබේටම කියවුණා. ඒත් එක්කම කුඩේ මාළු පාර්සලේ ගින්න දාලා කන එතෝ කියලා කළුවරම ගෙදරට දුවගෙන ආවා.